hina වෙන්න එපා. ඉතින් බෑනි කරන්න. මේ මොකුත්ම නෑ හිස් නිකන් තනකොළ පිටණියක් වගේ නම් හරි දොස්තර මහත්තයා කියනවා අනිවාර්යෙන් මේ ඉන්නේ ගෑනු ළමෙක් කෙල්ලෙක්. හැබැයි ඉතින් එහෙම නෑ මොකෙක් හරි පණු පැටියෙක් වගේ එකෙක් ඉන්නවා වගේ තේරෙනවා නම් අන්න හරි කොල්ලෙක් කියලා කියනවා. උඹලා hina වෙන්නේ යහපන්. හරිද? ඔය ඔයාට රිදෙනවද? ඔගේ අම්මට කියලා තාත්තට දෙකක් දෙන්න පුළුවන් තාත්තට බබා හම්බෙන්නේ එතන. පිටින් හරිය තියෙන මුකුත් කපන්න යන්න එපා. එහෙම වුණොත් ස්කෑන් කරනකොට හිටියේ කොල්ලෙක් දැන් කෙල්ලෙක්. ඉවර වෙනවා ඈ. කොල්ලන්ගේ අනාගතය අඳුර කරන්න එපා බං. දවසක් කොහොම අඟුලිමාල හාමුදුරුව වඩිනකොට දකිනවා එක්තරා ගෙදරක මුඩගර්භ මාගමක්. ඒ කියන්නේ සර් මුඩගර්භ මාගමක් කියන්නේ පුතේ දරු ගැබ මුලා වූ මවක්. අම්මෙක් ඉන්නවා බබෙක් හම්බ වෙන්න හැබැයි බබා හම්බ වෙන්නේ නැහැ. ඇයි? දරු ගැබ හරස් වෙලා දරුවා එළියට එන්නේ. ඒක වෙන්නේ කොහොමද සර්? වෙන්නේ පුතේ දැන් ඔන්න මෙහෙමනේ සිද්ධිය. ඔය ගෑනු ළමයින්ට තියෙනවා ගර්භාෂය කියලා එකක්. දැන් පිරි ළමයි බලන්න එපා. හරිද? ගර්භාෂය කියන්නේ චූටි. මෙන්න මේ අල්ල සයිස් වගේ චූටි එකක් තමයි ගර්භාෂය කියන්නේ. හරිද? පෙන්වන්න ලෑස්ති වෙන්න එපා දැන්. මේ බලන්න. බලපන්. කරුණා කරලා. මේ අල්ල සයිස් වගේ චූටි එකක්. පිරිමි ළමයි මොකටද අල්ල අත ගන්නෙ? මේ බලන්න මේ පැත්ත. මේ චූටි එකක්. ඒකේ හැඩේ මේ වගේ. හරිද? අපිත් හොඳ වැඩකරුවෝ තමයි. හිතුනොත් විද්‍යාව පන්තියකුත් දානවා. හරි. හොඳට බලාගෙන ඉඳපන් hina වෙන්නේ නැතුව. හරිද? මම මේ අඳින්නේ ගර්භාෂයක්. හරි. ඔය වගේ එකක් නේ පුතේ ගර්භාෂය කියන්නේ. විද්‍යාව ඉගෙන ගත්තේ ඔච්චරයි බං ඈ. ඒ හින්දා අහගෙන ඉඳපන්. අපි ඉස්කෝලේ යන කාලෙත් විද්‍යාව ඉගෙන ගත්තේ ඔය සිද්ධිය විතරයි. හරි. පොඩ්ඩක් ඇත ඇති ගණන් ගන්න එපා. හරි. මේ තියෙන ඩිබ්බකෝස් අරම තියෙන ඒවා පැත්තක තියමුකෝ. මේ ගර්භාෂය මේ වටේ ඉඳින ගර්භාෂ බිත්තිය මේ ගර්භාෂය පුතේ දැන් ඔන්න මේ ශුක්‍රාණුවකුයි ඩිම්බයකුයි එකතු වෙලා හැදෙන්නේ පුතේ පැලෝපිය නාලය තුල සංශ්ලේෂණය වෙලා හැදෙන්නේ මොකද්ද? යුක්තාණුව කියලා එකක්. ඔය යුක්තාණුවේ හැදෙන්නේ මෙන්න මෙහෙම. මැද න්‍යෂ්ටික කලාපයක් තියෙනවා චූටි එකක්. ඒ වටේ පුතේ තරලයක් තියෙනවා. මරු. තරලයක්. ජෙල් එකක් වගේ. ඒ ජෙල් එක ඇතුලේ තමා පුතේ අර හැදෙන පොඩි එකා හැදෙන්නේ. ඇයි සර් ජෙල් එකක් ඇතුලේ හැදෙන්නේ? මෙහෙම නිබන් ওই ජෙල් එක තියෙන්නේ දරුවගේ ආරක්ෂාවට. හරිද? ওই ජෙල් එක තිබ්බේ නැත්නම් ආයේ මොකුත් නැහැ පුතා. නිකන් බඩට එන එල්ල වෙන පීඩන අරව මේ ඔක්කොම එකපාර දැනෙනවා. අර ජෙල් එක තියෙන හින්දා ඌට පීඩනය දැනෙන්නේ අඩුවෙන්. ඒ හින්දා පුතේ ළමයා ආරක්ෂිතයි බඩ ඇතුලේ. ඕක තිබ්බේ නැත්නම් කෙලින්ම බඩෙන් එළියට එන තැලිච්ච නෑමිලියක් වගේ එකෙක් හැම තැනම තැලිලා. අරගෙන ඉවරලා පුම්බන්න ඕනේ තැලිච්ච තැන දිග ඇරෙන්න. එහෙම එකේ එළියට එන්නේ hina වෙන්න එපා. හරිද? එහෙමයි. ඊට පස්සේ පුතේ දැන් ඉතින් මේකට සම්බන්ධ වෙලා තියෙනවා පුතේ අම්මත් එක්ක පොඩි පෙකණි වැල කියලා එකකින්. ඔය පෙකණි වැල හරහා තමා පුතේ අම්මා කන කෑම වලින් පෝෂණය ලැබෙන්නේ ළමයාට. පෙකණි වැල හරහා. නැතුව පුතේ එළියට අරගෙන කවලා ආයි ඇතුළට දාගන්න බෑ මේ කව. හරිද? ඒ හින්දා මේ පෙකණි වැල හරහා තමයි පෝෂණය වෙන්නේ. ටික ටික පෝෂණය වෙවි දැන් ඔන්න පුතේ මාසේ 2 යනකොට මේ අම්මගේ බඩ ටික ටික ලොකු වෙනවා. හරිද? ළමයා ලොකු වෙනකොට තාත්තගේ බඩ ලොකු වෙන්නේ නැහැ. හරිද? අම්මගේ බඩ තමයි ලොකු වෙන්නේ ටික ටික. හරි. අම්මගේ බඩ ටික ටික මේ ඔන්න ලොකු වෙන්න පටන් ගන්නවා. හරිද? දැන් ඔන්න පුතේ මාස 1 2 3 4 දැන් ඔහොම ටික ටික යනකොට මේ කොල්ල පුතේ නිකන් ඇත්තටම වගේ මේ බලන්න. ඇත්තටම වගේ මේ බලන්නකො පුතා. නිකන් මේ කොල්ලෙක් විදිහට නිකන් නහයක් කටක් මූණක් ඔළුවක් ඕම් ඔය විදිහට ඔහොම නිකන් මට අඳින්න තේරෙන්නේ නැහැ. ඔය විදිහට ඔන්න ඕකව හැදෙනවා. හරිද? ළමෙක් විදිහට හැදෙනවා. hina වෙන්න එපා. ඉතින් බෑනි කරන්න. මට පැහැදිලි කර දෙනකොට මෙහෙම හැදෙනවා. ඒත් එක්කම පුතේ අර තරලෙත් ටික ලොකු වෙගෙන යනවා. ඒකට එතකොට තමයි බඩ ලොකු වෙන්නේ. හරිද? ওই ගර්භාෂය ඇදෙනවා හොඳට රබර් එක වගේ. හරිද? ඒකයි වෙන්නේ. ළමයා ටික ලොකු වෙනවා. මාස 7ක් විතර ගියාට පස්සේ අම්මගේ බඩ යම් මට්ටමකට ලොකු වෙලා තියෙන්නේ. මාස 7ක් විතර ගියාට පස්සේ දැන් නම් වර්තමාන නූතනයේ විදිහට නම් පුතේ නූතන වෛද්‍ය විද්‍යාව දියුණුයි. බඩේ ජෙල් එකක් ගාලා ස්කෑන් කරලා බලන්න පුළුවන් ඇතුලේ ඉන්නේ මොකෙද්ද කියලා. කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියලා. ජෙල් එකක් වගේ ගියාම ස්කෑන් මැෂින් එකේ බලනකොට දොස්තර මහත්තයා බලනවා. හරිද? මේ මොකුත්ම නැහැ හිස් නිකන් තනකොළ පිටණියක් වගේ නම් හරි දොස්තර මහත්තයා කියනවා අනිවාර්යෙන් මේ ඉන්නේ ගෑනු ළමෙක් කෙල්ලෙක්. හැබැයි ඉතින් එහෙම නැහැ මොකෙක් හරි පණු පැටියෙක් වගේ එකෙක් ඉන්නවා වගේ තේරෙනවා නම් අන්න හරි කොල්ලෙක් කියලා කියනවා. එතකොට තමයි කෙල්ලෙක් නම් රෝස පාටින් කොල්ලෙක් නම් නිල් පාටින් ඇඳුම් අහන්න පටන් ගන්න. හරිද? ඕන්න පුතේ මාස 9ක් නේ 8මාරක් 9ක් විතර කිට්ටු වේගෙන එනකොට ඩේට් එකක් දෙනවා අහවල් දවසේ ඇඩ්මිට් වෙන්න කියලා. හරිද? ඒ ඇඩ්මිට් වෙන්න ඕනේ දවසට ගිහිල්ලා. නැතුව බබා හම්බ වෙන්න හදන වෙලාව මෙහෙන් එනවා කියලා හිතාගෙන ඉස්පිරිතාලේ යන්න බෑ. ඔය ෆිල්ම් වල තමයි එහෙම වෙන්නේ. හරිද? ෆිල්ම් වල බබා මගදී හම්බ වෙනවා වාහනේ යනකොට. හරිද? ඔව් ඒ එහෙම කියන්නත් හේතුව තමයි ඔය ක්ලිනික් දැම්මට පස්සේ උදේ දැන් ටවුන් වල ඉන්නේ උන්ට නම් අවුලක් නැහැ.
ඔය හද්ද වන්නේ අස්සවල් වල ඉන්නේ උන් ඉන්නනේ බසුත් නැති පාරවල්. හරිද? ඔය කියන්නේ ටවුමෙන් බැහැලා පුතේ බස් 4ක ගිහින් තව අස්සට යන්න ඕනේ. එහෙම උන්ට පුතේ අනේ පාරත් කැඩිලා උන් ත්‍රිවිල් එක වගේ දාගෙන ඉස්පිරිතාලට ගේනකොට මගදී බබා හම්බ වෙනවා. තාත්තටත් එක්කම. හරිද? ඒ හින්දා හරි අවුල්. ඒ හින්දා තමයි කියන්නේ කලින් ඇඩ්මිට් වෙන්න කියලා දවස් ගාණක් දීලා. හරිද? කලින් ඇඩ්මිට් වෙනවා. දැන් ඉතින් ඔන්න මේ දවස මාරයි. හරිද? එතකොට ඔන්න ටික ටික කොල්ලා ලොකු වෙලා ඉඳලා පුතේ අර ජෙල් එකේ ඉඩ මදි වෙනවා කොල්ලට. ජෙල් එකේ ඉඩ මදි වෙච්ච ගමන් මූ එක පාටම පයින් පාරක් දීපු ගමන් මේ ජෙල් එක කැඩිලා විසි වෙනවා. හරි ජෙල් එක මේ කැඩුණාට පස්සේ මොකද වෙන්නේ? මේ තරලේ තියෙනව ඔක්කොම යෝනි මාර්ගය හරහා එළියට එනවා. එතකොට තමයි අම්මලා කියන්නේ අන්න වෝටර් බෑග් එක කැඩුනා. බඩදරු අම්මා කෙනෙක් කිව්වොත් වෝටර් බෑග් එක කැඩුනා කියලා හැකි ඉක්මනින් මොකද කරන්නේ? තව සිලිමල්ලක් දෙනවද? නෑ යකෝ වෝටර් බෑග් එක කැඩුනා කියලා කිව්වොත් අම්මා කෙනෙක් හැකි ඉක්මනින් ඒ අම්මව අරන් යන්නේ කොහෙටද? වෝටර් බෝඩ් එකටද? නෑ බං ඉස්පිරිතාලේ අරන් ඵලයන් මේ බබා හම්බෙන්න යන්නේ. ඒ හරීම වෙලාවේදී මේක ඉතා සූක්ෂම විදිහට ඉතා ඉක්මනින් කරන්න ඕනේ වැඩක්. නැත්තම් පුතේ අම්මගේ ළමයාගේ ජීවිත දෙකම අනතුරේ වැටෙනවා. හරිද? ඉතින් පුතේ කෙලින්ම වෝටර් බෑග් එක කැඩුනහම දොස්තර මහත්තයා තියටර් එකට ගන්නවා අම්මව. වැඩේ හරි දොස්තර මහත්තයා වැඩේට ඕකේ. ඔක්කොම දාගන්නවා ග්ලව්ස් දාගන්නවා. සාමාන්‍ය දරු උපතක් සිද්ධ වෙන්නේ යෝනි මාර්ගය හරහා. දැන් මට පෙන්වන්න විදිහක් නැහැ. හරි යෝනි මාර්ගය හරහා. මෙතනින්. හරි. හෝ. උඹලා hina වෙන්නේ යහපන්. හරිද? ඔච්චර ලැජ්ජ වෙන්නේ. ඔන්න පුතේ මේ ළමයා එළියට එනකොට හරිද? ළමයා ටික හැරෙනවා මේ පැත්තට. එතකොට පුතේ ළමයාගේ ඔළුව යෝනි මාර්ගයේ දෙසට හැරෙන්න ඕනේ. හරිද? එතකොට ළමයා ඉන්න ඕනේ මේ විදිහට. මේ අතපය කකුල් හතර කියලා දාගනින්කෝ. ළමයා ඉන්න ඕනේ මේ අතට. ඔළුව ටික ඇවිල්ලා ඔළුව ආප ගමන් දොස්තර මහත්තයා ඔළුවෙන් අල්ලලා මූව ගන්නවා එළියට. එහෙම තමයි සාමාන්‍ය දරුවපතක් වෙන්නේ. හරිද? මොකද ළමයෙක්ගේ ඉපදෙනකොට ලොකුම අවයවය තමයි ඔළුව, හිස. හරිද? අලි ඔළුවෙන්ද? ඔව්. හරිද? අලි ඔළුව තමයි තියෙන්නේ. ඒකෙන් තමයි ඇදලා ගන්නෙ. හරි. මේ වෙලාව පුතේ අම්මලට හරිද? අපේ මේ ඇටකටු ටික ඔක්කොම එකට තියලා එකට කඩනකොට ඇති වෙන වේදනාවට සමාන වේදනාවලු ඇති වෙන්නේ. හරිද? මේ අම්මා කෙනෙක්ට. ඔයාගේ අම්මත් ඒ වේදනාව විඳලා තියෙනවා. ඔයාව හම්බෙනකොට. හරිද? දැන් ඔබ අම්මට වඳින්නවත් නැතුව එළියට බැස්සට ගෙදරින්. හරි? මතක තියාගනි. එතකොට මේ ළමයා එළියට ගන්න සෑහෙන මානසිකයක් දරන්න වෙනවා මෙතනදී. හරි? අම්මට සිහිය නැති කරන්නේ නැහැ. අම්මට සිහිය නැති වුණොත් පුතේ මේ පුෂ් එක දෙන්න බෑ. සිහිය නැති වුණොත් දෙකක් දීලා හරි සිහිය ගන්න ඕනේ. නැත්තම් බෑ. අනිත් එක මේ වෙලාවේ හුරතල් කරන්න එහෙම යන්නේ නැහැ. තාත්තා එහෙම ළඟට ගිහින් සුදු ඔයාට රිදෙනවද? ඔගේ අම්මට කියලා තාත්තට දෙකක් දෙන්න පුළුවන්. තාත්තට බබා හම්බෙන්නේ එතනම. හරිද? ඒ හින්දා පුතේ හුරතල් කරන්න යන්න හොඳ නැහැ. මේ වෙලාව හරි භයානක වෙලාවක්. තාත්තලා විදිහට මතක තියාගනින් අනාගතේ කොල්ලෝ. හරි? ඔබ අනාගතේ අඳුර වෙන්න පුළුවන් මේ වෙලාවේ. හරි? ඔන්න පුතා බබා එළියට ගන්න සෑහෙනමාරු. මොකටද තමයි සිද්ධිය පුතේ. දැන් මං කියවනේ දැන් ඉස්සර පුතේ ඔය දැන් මේ අඟුල්මල් දමනේ මේ කතාව වෙන්නේ මේ බොහෝම ඈත කාලේ පුතා ළමයි හම්බෙන්නේ ගෙවල් වල. ඉස්පිරිතාල නෑ. ගෙදර ළමයා හම්බ වෙනකොට එන්නම ඕනේ සාමාන්‍ය දරුවෝ පොතක් විදියට. අර ඔළුව එන්න ඕනේ එකට මේ ළමයාගේ දරු ගැබ හරස් වෙනවා මුලා වෙනවා කියන්නේ එක්කමුගේ අතක් ඇවිල්ලා. නැත්තම් උගේ කකුලක් ඇවිල්ලා. දැන් ඇද්ද හැකිද කියහන්කෝ. අතක් આવොත් එහෙම අතින් අදිනකොට බෙල්ල හිර වෙනවා. කකුලක් අහම කකුල අදිනකොට මේ අත හිර වෙනවා. කොහොමද බං මූව ගන්නෙ දැන්? දරු ගැබ මුලා වෙලා ගොඩක් වෙලා ඉන්න බෑ. ටක් ගාලා ගන්න ඕනේ. දැන් වෛද්‍ය තාක්ෂණයේදී උනුයි ඒ වගේ අතක් හරි කකුලක් හරි ඇවිල්ලා කොල්ලව වැරදි පැත්තකට හැරලා තිබ්බොත් ටක් ගාලා දොස්තර මහත්තයා කියනවා හරි අපි සීස කරමු. ඊට පස්සේ දොස්තර අයිනසෝගෙන් සීස උපදිනවද? නෑ බං. සීස කරනවා කියලා කියන්නේ බඩ කපනවා. මෙතනින් අම්මට සීය නැති කරනවා ටක් ගාලා. හරිද? ඊට පස්සේ ගානටම බඩ කැපුවා. ඇතුළටත් දැම්මා. ගත්ත එළියට කොල්ලව. කුරුතල් කරන්නේ නෑ පුතේ දොස්තර මහත්තයා ටක් 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 ගාලා මේ බඩ කපා ගන්නවා මෙහෙම. කපලා මෙහෙම කරලා ගන්නවා. ඔය කියන්නේ අම්මට ඉපදෙන පළවෙනි ළමයා වෙන්න පුළුවන්. හැබැයි දොස්තර ගන්න පළවෙනි ළමයා නෙවෙයි මේක. කුරුතල් කරන්නේ නැහැ. ටක් ගාලා කැපුවා ගත්ත එළියට. එහෙමයි කරන්නේ. හරිද? ඔව්. ඒ හින්දා තමයි වර්තමානයේ ගොඩක් අම්මලා අර වේදනාව විඳින්න බැරි හින්දා මොකක් කියන්නේද? සිහිය නැති කරලා බඩ කපලා සීස කරලා ළමයා එළියට ගන්නකොට රිදෙන්නේ. ඒ හින්දා තමයි අම්මලා වැඩිපුරම කැමති සීස කරලා ළමයින් දැකලා නැද්ද ඔය දැන් වර්තමානයේ ගොඩක් අම්මලා වෙනුවෙන් කරන්නේ මොකද්ද? සීස කරලා ගමු නේද? වගේ එකක්. දැන් මෙතන ගෑල් ළමයිනුත් හිතාගත්තා මමත් අනාගතයේ දවසක කරන්නේ සීස කරන එක තමයි කියලා. යකෝ තව කල් තියෙනවා. අහගෙන ඉඳපන් මේ කතාව. හරිද? මේ කියනකොට ගෑල් ළමයි ඇඟ හිරි වෙట్లా යනවා. බය වෙනවා. බය වෙන්න එපා. තව කල් තියෙනවනේ මේවට.
හරිද? ඉස්සෙල්ලාම ඔලෙවල් ලියලා ඉඳපන්කෝ. හරි. රයිට්. එහෙනම් දුර අතීතයකට ගිය කෙනෙක් අනාගතයකට ගියා ඔයා ඈ මේ කතාවත් එක්ක. ඔයාට ඔයාව මතක් වුණානේ. මේ බලන්න. ඔව් සමහර කොල්ලෝ තාත් එක්ක වුණා මේ වෙලාවේ. මේ බලපන්. ඒ රයිට්. දැන් ඉතින් කිව්වම ලැජ්ජා හිතෙනවා. මේ බලන්න පුතේ. ඔන්න දැන් මේ වෙලා තියෙන්නේ දරුගේ හරස් වෙලා අතක් හරි කකුලක් හරි ආව ගමන් අවුල්. දැන් ඉස්සර තාක්ෂණ දියුනේ නැහැ බඩ කපලා ගන්න එහෙම බෑ. දැන් මේ වෙලාවේදී පුතා අනිවාර්යයෙන් මේ අම්මයි දරුවයි මැරෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දැන් පුතේ අඟුලිමාල හාමුදුරුවෝ මේක දැක්කා. හරිද? දැන් නෝමල් නම් අවුලක් නේ. ඒකට සීස කරන්න පුළුවන් නම් අවුලනේ බඩ කැපුවා. එළියට ගත්ත පුතේ පෙකණිවල කපනවා. ඔය පෙකණිවල කපන එක හරි වැදගත්. කොහොම ආවත් පෙකණිවල කපනවා. හරි පිරිසිදු කතුරකින්. හරිද? පිරිසිදු කතුරකින්. ගෙවල් වල හම්බ වෙනවා නම් තියෙනවා වැදුගේ ගිරේ කියලා එකක්. ඕකෙන් තමයි පුතේ පෙකණිවල කපන්නේ. හරි පරිස්සමට කපනවා. කපලා ඩැමේජ් වෙන්නේ නැති වෙන්න තැම්පත් කරනවා ආයෙ පාරක්. ආයෙ දරු උපතක් සිද්ධ වෙන්නේ පුතේ පෙකණිවල ඩැමේජ් නොවි තිබුණොත් තමයි. ඒක ඩැමේජ් වෙලා ඒක ගැටයක් ගහලා ඇතුළට දැම්මොත් ඉවරයි. ආයෙ ළමයි හම්බ වෙනවා තියා හිතන්නවත් බෑ. හරිද? ඒ හින්දා සිද්ධ වෙ එහෙම දේවල් වෙන්නේ. හරිද? එහෙම ඒක හරි ප්‍රොෆෙසර් දැන් ඔයා අනාගතේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. මගෙන් ඉගෙන ගන්න ඔයා අනාගතේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් වෙනවා. හරිද? බබාලා ගන්න ඒ දොස්තර මහත්තුරු. හරිද? එතකොට දැනගන්න ඕනේ. හරි ගානට පෙකෙන වෙලා කපන්න. යැල් ළමයි මතක තියාගන්නilla කොල්ලෙක් එහෙම ඉපදුනොත් හරියටම අර දිගට එන පෙකෙන වෙලම කප්පන්. හරි යටින් හරිය තියෙන මොකක් කපන්න යන්න එපා. එහෙම වුණොත් ස්කෑන් කරනකොට හිටියේ කොල්ලෙක් දැන් කෙල්ලෙක්. ඉවර වෙනවා ඈ. කොල්ලන්ගේ අනාගතය අඳුර කරන්න එපා බා. හරි මේ බලන්න. දැන් මේ දරු ගැබු මුලා වෙලා අඟුලිමාල මේ අඟුලිමාලගේ මේ අම්මගේ අඟුලිමාල හාමුදුරුවෝ මේක දැක්කා.